සුබ දවසක් කියලා ගොඩක් සාදරයෙන් ආදරය කරලා හැමදෙනාම පිළිගන්නවා. ඔයගොල්ලෝ දන්නේ නැති සමහරක් අය බොහොම මහන්සියෙන් පැය 4000 හෝ ෂෝට්ස් වීඩියෝ කරන කෙනෙක් නම් 10 මිලියන් views හදාගෙන YouTube පාට ප්‍රෝග්‍රෑම් එකට ඇප්ලයි කරනවා. YouTube පාට ප්‍රෝග්‍රෑම් ඇප්ලයි කරද්දී මේ දෙවෙනි ස්ටෙප් එකේදී සමහරක් අයට මෙන්න මේ වගේ එකක් එනවා. මේ රේක ආවපස්සේ ගොඩක් අය කලබල වෙලා එක එක දේවල් කරලා try කරන්න ගිහලා YouTube වීඩියෝ බලලා try කරලා ඊට පස්සේ මෙන්න මේ වගේ එකක් එනවා. ඊට අමතර ඇෂන් account එකේ විවිධ ගොඩාක් errors වර්ග තියෙනවා. අද වීඩියෝ එකේ සාකච්ඡා කරන්න යන්නේ මේ සීරුම errors ගැන. හේෂාන් අපි මුලින්ම මම වයින් අහන්නේ මේ දෙවෙනි ස්ටෙප් එකේ වෙනදර fixing එකේ change එක බලන දෙකේනේ error එකක් එන්නේ. මේ error එක ආවොත් මොකක්ද මුලින්ම කරන්න ඕන? මෙහෙමයි සුරංග. ගොඩක් අයට ඔය second step එකේ errors එනවා. සමහර අය එනවා fix it කියලා එනවා. සමහර අය එනවා fix it for YouTube කියලා එනවා. සමහර අය එනවා fix it එකයි change button එකයි එනවා. සමහර කට්ටියට එතන reject වෙලා යනවා. එක එක විදිහේ options එනවා. ඉතින් සමහර කට්ටියට ඔහොම ආවට පස්සේ සුරංග ඔය ආයෙ පාරක් re-apply කරනවා. ආයෙ reject වෙනවා. ආයෙ re-apply කරනවා. ආයෙ reject වෙනවා. ඉතින් සුරංග මෙහෙමයි. ඉතින් ඔහොම ප්‍රශ්නයක් ආවට පස්සේ ප්‍රශ්නේ මොකද්ද වෙලා තියෙන්නේ? මේක එන්නේ හේතුව මොකද්ද? අන්න ඒ ගැන හොයන්න ඕන. හොයලා බලලා තමයි සුරංග මේක හදන්න ඕන. ඉතින් ගොඩක් කට්ටිය ඔහේ apply කරාට පස්සේ ආයෙ යාට ජීවිත කාලෙට මේ channel එක monetize කරන්න බෑ. ඉතින් ඔයාලට මේ විදිහට fix it pro YouTube කියලා හරි fix it change button එක හරි fix it කියලා හරි කොහොම හරි ඔයාලට මේම second step එකේ දෙවෙනි step එකේ error එකක් ආවොත් ඔයාලට අපිව contact කරගන්න පුළුවන් නම් අපිට පුළුවන් මේ error එක හදලා දෙන්න. හරි. එතකොට හේෂන් මේ වගේ error එකක් આવුත් ඒ කියන්නේ දෙවෙනි step එකේ අර fixing changing button දෙක error එකක් ආවත් නැත්නම් අර ඊළඟ දෙවෙනි error එක ආවත් ඊට අමතරව errors වලට ගොඩක් තියෙනවා. මම දැනවත් බර ගණක් තියෙනවා. මේ errors මොකවත් ඔයාට පුළුවන් ද මේක හදන්න වගේම ආ Gmail password login access වගේ දේවල් පෞද්ගලික document එහෙම අරගන්න වල යාගේ. මෙහෙම සුරංග සරලව කියනවා නම් මේ කිසිම දෙයකට සුරංග එයාගේ login access අවශ්‍ය වෙන්නේ නැහැ. හරිද? එයාගේ manager permission එක හරහා කරන්න පුළුවන්. ඉතින් ඊළඟට එයාගේ කිසිම private document එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. අපි ඒ වෙලාවට එයාගේ මාගේ ID හරි මාගේ අප්ලෝඩ් කරන්න අවශ්‍ය නම් අපි ඒ වෙලට එයාට එතනට යන්න ගිහලා එයාගේ phone එක හරහා එයාට අප්ලෝඩ් කරන්න. ඒකට අපි ඒක දන්නෙත් නැහැ. ඊළඟ ස්ටෙප් එක සුරංග මේ මොන රීසන් එක ආවත් මොන error එක ආවත් second step එක අපිට error එක හදලා දෙන්න පුළුවන්. ඔයාලා චොර කළා නැත්තම්. හරි මං හිතන්නේ වීඩියෝ එක පැහැදිලි ඇති කියලා කිසිම දෙයකට පෞද්ගලික ડોකියුමන්ට් කිසිම දෙයක් එපා වෙලා. Gmail password කිසිම දෙයක් එපා. මොකද ඒ වගේ දේවල් ගන්න නැහැ. මොකද ඒ වගේ දේවල් අරගන්නේ වැඩ පුළුවන් කට්ටිය නෙවෙයි. ඇත්තට වැඩ බැරි කට්ටිය තමයි Gmail password හැමදේම අරගෙනලා මේ ඕක ඇතුලෙන් ජල්චන රන්නේ බැරි කට්ටිය. අපිට පුළුවන් කිසිම පෞද්ගලික ડોකියුමන්ට් එකක් කිසිම Gmail password කිසිම දෙයක් අරගන්න තු හදලා දෙන්න ඔය ප්‍රශ්න. අපේ contact වීඩියෝ පහ description එකේ දාලා තියෙන ඒ වගේම පානේ comment එකේ දාලා තියෙනවා. එහෙනම් අපි කියන හැමෝටම පතනවා නම් සාර වෙනවා. එහෙනම් goodbye. අපි YouTube ශ්‍රී ලංකා තවත් වීඩියෝ හමු වෙනවා. ඔයාලා හැමෝටම සුබ දවසක් ජය වේවා.